එකක්. ඔය වගේ තව වැඩක් වුණා. ඉතින් ඉක්මනින් කියන්න ඕන. මේ අපේ මහත්මයෙක් හිටිය ඒ වගේ දුර පළාත යනකොටත් කොහොමත් සාමාන්‍යනොත් එයාට බඩේ හිගන්නේද්ද කියලා අපි අහනවා. පොදුම ඉදිරියට යට කන්න ඕන. එහෙම ගියාම ඉඳගන්නේ හෝටලේ අර වීදුරු කබඩ් තියෙනනේ ෂෝකේස් කියලා කියන්නේ ඕවැන්නේ හරි තියෙන ඒ දොර ගාව හිමීටය අරගෙන දැන් නාට්‍ය කණ්ඩායමම ගිහිල්ලා මේ වටේ කරන සද්ද ඇස්සේ මෙයා අත දැම්ම ගල්බනිස් ගෙඩියක් ගල්බනිස්මයි කන්නේ බඩේ කොන්ක්‍රීට් එක දැම්මා වගේ අර විශ්වවිද්‍යාලයේදී බඩ කිඳ නිවා ගන්න කන එක වගේ කට ගාලා එයා වේගෙන් කනවා එකක් කනවා දෙක කනවා මුදලාලිට පේන්නේ නැන්නේ මෙයා ඉන්නේ තුන්වෙනි එකත් කනවා ඊට පස්සේ මුදලාලිට පේන්නේ මේ බනිසෙඩි කිය දැන් සීනි බනිසෙඩිය කරනවා කියලා අරන් දැන් සීනි බනිසෙඩි කනවා කාලා ප්ලේන් ටිකත් බිලා දැන් එයා යනවා දැන් අපි පොලිමට යනවා බිල ගෙවාගෙන යනකම මට සීනි බනිසෙඩියයි ප්ලේන් ටියයි හරි මහත්තයා හරි මට 17 වෙනත් දෙන්න හරි ඒක හරි අර ගල්බනිස් තුනට මං සල්ලි ගන්නෑ කොහොමත් මහත්තයා මොකද ඒව රිටර්න් කරන්න තිබ්බේ දැන් බලන්න සටකපට දැන් එයියට මගේ මිත්‍රයාට මොකද්ද කරන්නේ කියලා බලන්න ඒ සටකම අහුණාන් පස්සේ යන්නේ නමන් නැති වෙනවා එදා ඉඳන් අපි තවමත් දැන් මම මේ කියන මොහොත දක්වාත් ඔහු අමුණාම අපි ගල්බනිස් තුන කියලා මතක් කරනවා